ඉතින් මම අදගෙන ආවේ අමුද්‍රව්‍ය 3කින් පොල් කේක් එකක් හදාගන්න රෙසිපි එක. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. හරි අපිට මේකට ප්‍රධාන වශයෙන්ම ඕන වෙනවා පොල් ග්‍රෑම් 200ක් මම අරන් තියෙනවා. ඒ වගේම සීනි ග්‍රෑම් 200යි, පාන් පිටි ග්‍රෑම් 130ක්. මම දැන් මේ වගේ ෆෑන් එකක් ලිපේ තියලා මම ඒකට අර සීනි ග්‍රෑම් 200න් සීනි මේස හැඳි 4ක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම ඒක කැරමල් කරගන්නවා. මේක කැරමල් කරගන්න හැඳි මුකුත් පාවිච්චි කරන්නේ ෆෑන් එක කරකවලා කැරමල් කරගන්නේ. ඊළඟට මම මේකට උණු වතුර මිලිලීටර් 200ක් එකතු කරගන්නවා. ඊළඟට ඒ ටික හොඳට කවලම් කරගෙන මම මේකට ඉතිරි සීනි ටික එකතු කරගන්නවා. ඊළඟට ඒ ටිකත් හොඳට දිය වෙන්න දෙන්නවා. හරි ඒ ටිකත් විනාඩි 5ක් විතර දිය වෙන දුන්නාට පස්සේ ඒ ටිකත් උතුරගෙන ඉද්දි මම මේකට අර පොල් ග්‍රෑම් 200 එකතු කරගන්නවා. ඔයාලා මෙතනින් 200 250ත් අතර ගන්න පුළුවන්. මම දැන් පොල් ටිකයි සීනි ටිකයි හොඳට මික්ස් කරගත්තා. මම දැන් ඒකට වැනිලා තේ හැන්දක් එකතු කරගන්නවා. ඊළඟට මම ඒකට ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඒ ටිකත් දාලා මම මේක ආයෙත් මික්ස් කරගන්නවා. හරි දැන් මේකේ පදම හරි මේ වගේ වතුර මේකේ තියෙන්න ඕනි. ඔයාලගේ වතුර හොඳටම හිදිලා නම් ඔයාලා වතුර ටිකක් එකතු කරගන්න. හරි මම ඊට පස්සේ ලිප් ඔෆ් කරලා මම අර පාන් පිටි ටික ගන්නවා. ඒකට මම බේකින් පවුඩර් තේ හැඳි 2ක් එකතු කරගන්නවා. ඊළඟට මම ඒ ටික වෙනම භාජනයකට මේ වගේ හලා ගන්නවා. හරි ඊට පස්සේ මම මේකට අපේ අර පොල් පැණි එක දාගන්නවා. මම ඒ ටිකක් දාලා හොඳට මික්ස් කරගන්නවා මේ ටික. හරි මම මේක මික්ස් කරන අතරතුර මගේ oven එක මම සෙල්සියස් අංශක 180ට ෆී හීට් වෙන්න දාලා තියෙන්නේ. ඔයාලත් දාගන්න. ඔයාලා ලිපේ හදනවා නම් ලිපෙත් උදුනක් තියලා ඒකත් ෆී හීට් වෙන්න දාගන්න. මම මේක තමයි ගන් ට්‍රේ එක මම ඒකට තෙල් කොලයක් දාගෙන තියෙන්නේ. මම ඒකට අපේ අර පොල් කේක් බැටර් එක මම දාගන්නවා. හරි ඔයාලට මේකට කැමති නම් මේකේ කජු උනත් උඩින් දාගන්න පුළුවන්. මම දැන් මේක බේක් කරගන්නවා සෙල්සියස් අංශක 180 විනාඩි 20ක්. හරි මේ තියෙන බේක් වුණාට පස්සේ ඔයාලට නම් ටූත් පික් එකක් උනත් දාලා බලන්න පුළුවන්. මම දැන් ඒක වෙනම ප්ලේට් එකකට දාගත්තා. මම කපලා පෙන්නන්නම්. ඉතින් ඔයාලත් මේක ගෙදර ඉඳලා හදලා බලන්න. හරිම ලේසි. අමුද්‍රව්‍ය 3න් හදාගන්න පුළුවන්. හවස තේ බොන්නත් මරු මේක. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා පහළ තියෙන bell icon එක click කරගෙන යන්න.